සිළු දනට අයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසර 7 වෙනි පාඩම විජය භාග ඊට පස්සේ මට තව එක පාඩමක් තියෙනවා 8 වෙනි පාඩමෙන් පස්සේ 11 වසර පළවෙනි පොත කොටස් තුනක් තියෙනවානේ පළවෙනි කොටස ඉවරයි මගේ ටාගට් එක සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දි මුළු පාඩම් ටිකම 11 වසර 10 වසර ඔක්කොම පාඩම් ටික ඔයගලන්ට දාන්න අද කතා තියෙන්නේ විජය භාග මම විජය භාග පාඩම යන්න ඉස්සෙල්ලා මීට ඉගෙන ගත්ත ඒ කියන්නේ මීට 10 වසර පෙර 10 වසර ඉගෙන ගත්ත පාඩම තිබ්බනේ විජී ප්‍රකාශන අන්න ඒ ආශ්‍රිතව මම පොඩි සුළු කිරීම් ටිකක් ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ධන 3 බෙදීම ඒ වර්ග ඍණ 4 ධන 1 බෙදීම ඒ ධන 2 මෙන්න මේක දැන් සුළු කරන්නේ කොහොමද මේක සුළු කරන්නේ මෙහෙමයි උඩ තියෙනවනේ ඒ ධන 3 හරි ඒකට මොකද කරන්න මේක මෙහෙම ලියාගන්න ඒ ධන 3 ඊළඟට යට තියෙනවා a වර්ග ඍණ 4. දැන් මේක මෙහෙමයි. දැන් මේක අපිට ප්‍රකාශ සාධක විදිහට ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ බලන්න. a වර්ග අපිට 4 වෙලා යන්න පුළුවන් නේද? 2 වර්ග කියලා. මෙන්න මේක අපිට ලියන්න පුළුවන් a ඍණ 2 a ධන 2 කියලා. ඒ කියන්නේ ඕනම පද දෙකක් වර්ගයේ අන්තරයක් තියෙනවා නම් ඒක අපිට මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශයක් ලියන්න පුළුවන්. a ඍණ 2 a ධන 2 ඒක උලට ගන්න. ඊළඟට මම ඒක මෙයා කරලා ලියා ගන්නවා. a ඍණ 2 a ධන 2 ධන කවාරයක් a ධන 2. හරිනේ. දැන් මේ වගේ සුළු කරලා තියන්න ඕනේ පොදු හරය ගන්න ඕනේ. පොදු හරය කියන්නේ දැන් මේ ප්‍රකාශනයටම පොදු හරය ගන්න ඕනේ. පොදු හරය කරද්දී දැන් මේක තියෙනවා a ඍණ 2 a ධන 2. මෙතන තියෙන්නේ a ධන 2 විතරයි. එහෙනම් මේකත් a ඍණ 2කින් වැඩි කරා නම් අපිට පොදු හරය එනවා නේද? දෙකෙම හරයන් සමානයි නේද? ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් a ඍණ 2 වාරයක් a ධන 2 මෙතන තියෙනවා a ධන 3 මෙතන කියනවා a ඍණ 2 එකෙන් වැඩි වෙන්නේ. එතකොට දෙකක් a ධන 3යි ඍණ 2යි ධන 1යි බෙදීම a ඍණ 2ක් a ධන 2ක් ඔන්න ඔකයි ආන්සර් එක. ඔන්න ඔහොම තමයි බීජීය ප්‍රකාශන සුළු කරන්නේ. මම පොඩි තව ගණන් දෙකක් හදන්නම් ඔයගොල්ලන්ට මතක් වෙන්න. මොකද මේ බීජීය භාග සුළු කරද්දී මෙන්න මේ සුළු කිරීම ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ ඒකයි. හොඳේ. තව ගණන් බලන්න. ඊළඟට මම ටික ලොකු ගණන් හදන්නේ පොඩි ගණන් හදන්නේ. x වර්ග ඍණ 9x ධන 20 අඩු කිරීම 11ක් x වර්ග ඍණ 11x ධන 30. හරි. දැන් මෙතන තියෙන්නේ වර්ග ප්‍රකාශනයක් තියෙන්නේ. වර්ග ප්‍රකාශනයක් තියෙන්නේ. මේක කරද්දී අපි මුලින්ම කරන්න ඕනේ දැන් ඕගොල්ලෝ දන්නේ නැති මේක සාධකන්නේ දන්නේ නැති කියන්නේ නැති හොඳේ. දැන් මේක තියෙන්නේ මෙහෙම. මුල් පදයයි අවසාන පදයයි ගුණිතය ගන්නකො. x වර්ග. මේ 20 හැදෙන්නේ කොහොමද? 20 හැදෙන්න පුළුවන් එක් වරක් 20 දෙවරක් 10 තුන් වරක් 3 නැහැ හතර වරක් 5 හැදෙන්න බලන්නේ මේ ඍණ 9 නේද හැදිලා තියෙන්නේ එහෙනම් 4යි 5යි ගැලපෙන එහෙනම් ඍණ 4යි ඍණ 5යි එකතු කරලා තමයි මේ ඍණ 9 හැදිලා තියෙන්නේ ඉස්සෙල්ලා 4 වැඩි කිරීම 5යි එහෙනම් අපිට මෙන්න එක මෙහෙම ලියා ගන්න පුළුවන් හොඳේ අපි මේ 11ත් බලමුකෝ ඊට ප්‍රකාශනය ඊළඟ එකේ මෙතන වල 30ක් x වර්ගනේ තියෙන්නේ හරි මෙතන 11 හැදිලා තියෙන්නේ කොහොමද 30 හැදෙනවා එක් වරක් 30 දෙවරක් 15 තුන් වරක් 10 හතර වරක් නෑ ආයෙත් දෙනවා පස් වරක් හයින් හැදෙනවනේ පස් වරක් හයින් හැදෙනවනේ ඒ කියන්නේ මේ දෙකේම ඍණ 5 ඍණ 6 එකතු කරලා තමයි ඍණ 11 හැදලා තියෙන්නේ එහෙනම් මේක මෙහෙම ලියා ගන්න හොඳේ වාරයක් x වර්ග ඍණ 4x ඍණ 5x ධන 20 මම මේක මෙහෙම ප්‍රකාශ කරලා සුළු කර ගන්න හොඳේ 11 බෙදීම x වර්ග ඍණ 5x ඍණ 6x ධන 30. දැන් මෙතනින් මම x එක කියලා ගන්න. x. එතකොට x ඍණ 4 ආයෙ මම මෙතේ ඍණ 5යි ඍණ 5ක් කියලා ගන්නවා. එතකොට එනවා x ඍණ 7. හරිනේ. අඩු කිරීම කළා. දැන් මම මෙතන උනොත් x එකක් කියලා ගන්න. මේ දෙක මේ පද දෙක අල්ලලා හොඳේ. අද මෙතන කියනවා x ඍණ 5 කියලා. මම මෙතන ඍණ 6ක් කියලා ගන්නවා.
ඍණ 6 මේක ඍණ 6 කියලා ගත්තාම එනවා x ඍණ 5 කියලා. ප්‍රශ්නයක් නෑ නේද? දැන් මේක පොදු සාධක ලියා ගන්න. හරිද? එක බෙදීම මෙතනින් එනවා x ඍණ 4 x ඍණ 5 මේක සාධක වල කැඩෙනවා. හරිද? 11 එනවා x ඍණ 6 x ඍණ 5 මං කියවනේ ඔයගොල්ලෝ සාධක වලට කැඩෙන්නේ නැත්නම් තමයි වර්ග පූර්ණය කරන්න. වර්ග පූර්ණය කළා සුළු කිරීම කරන සාධක කැඩෙන්නේ නැත්නම්. දැන් මේක මෙහෙම සුළු කරා මෙන්න එහෙම ආන්සර් එකක් එන්නේ. මේ ඍණ 5 මේ ප්‍රකාශන දෙකටම පොදුයි. මේකෙත් පොදු හරය ගන්න. පොදු හරය ගත්තා මෙතනින් එනවා x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. දැන් මේ ප්‍රකාශන බලන්න මේ ප්‍රකාශන නැත්te x ඍණ 6 මේ ප්‍රකාශන නැත්te x ඍණ 4. එහෙනම් උඩට එනවා මේක x ඍණ 6 වැඩි කරාම x ඍණ 6 ඍණ දැන් තියෙනවානේ 11නේ 11 වැඩි වෙන්න ඕන එතකොට මෙතන x ඍණ 4 නේ නැත්තේ x ඍණ 4. එතකොට මෙතන ආන්සර් එක එනවා x ඍණ 6 ඍණ 11x මෙතන ඍණලා දාන 44 බෙදීම x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. කවදාකවත් මේ අය ගණන් හදද්දී මේ ප්‍රකාශන දෙක බය වෙන්න බෑ. පේලින් පිටට සුළු කරගෙන යන්න. මෙතන සුළු කරාම එනවා ඍණ 10x ඍණ 6යි ධන 44යි. එතකොට එනවා කීයද? 38ක්. ධන 38ක්. බෙදීම x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. ඕනනම් මේ උඩින් පුළුවන් අපිට දෙකක් කියලා ගන්න මම ඍණ දෙකක් මෙහෙල ගන්නවා. ඍණ දෙක ගත්තාම එනවා 5x ඍණ 19 බෙදීම x ඍණ 4 x ඍණ 5 x ඍණ 6. ෆයිනල් ආන්සර් එක මෙමය. ගානක් හදද්දී බය වෙන්න එපා. පේලින් පේලියට ගන්න බලන්න මේ සුළු කිරීම මම මේ ගණන්ට ගත්තේ හේතුව තමයි. ඕගොල්ලන්ට වර්ගිත ප්‍රකාශනයක් ගත්තොත් ඒක සාධක කඩන විදිය දැන් ඉගෙන ගත්තා. එතකොට සුළු කිරීම ටික ඉගෙනගෙන පාඩමට යන එක ඕගොල්ලන්ට ලේසි. ඒකයි මම ඒක ගත්තේ. හොඳයි. දැන් හරි. ඔය ගණන් දෙක ඇති. අපි සුළු කිරීම හොඳට කරලා තියෙන ගණන් දෙකනේ මම හදුවේ. අපි හදමු දැන් පාඩමට යක්. විජීය භාග. මේකෙදි කරන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ භාග සංඛ්‍යා තියෙනවනේ. මොකද භාග සංඛ්‍යා කියන්නේ? භාගේ 3න් 4 3න් 5 9 ආදී වශයෙන් භාග සංඛ්‍යා තියෙනවා. භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන්නත් පුළුවන්. භාග සංඛ්‍යා දෙකක් අපිට බෙදන්නත් පුළුවන්. ඒ වගේම තමයි විජීය භාග තියෙනවානේ. විජීය භාග අපිට වැඩි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ගුණ කරන්නත් පුළුවන්. බෙදන්නත් පුළුවන්. තේරුණානේ? ඒ විදිහටම යන්නේ. මේක වෙනස් වෙන්නේ. මේක අඥාත පදයක් කෙනේ. විජීය භාගනේ විජීය ප්‍රකාශනයකට ඉන්නේ විජීය කිව්වහම මේක අඥාත පදයක් එම ප්‍රකාශනයේ තියෙනවානේ. අන්න එක අදහස වෙන්නේ. ඔබනවලින් තියෙනවා විජීය භාග ගුණ කිරීම. මම විජීය භාග ගුණ කිරීම නෝට් දෙන්න යන්නේ නැහැ. කිලිම ගණන් ටිකක් හදලා ඒක එකපාර වලට දාන්න ඊට පස්සේ වැඩි ඉවරයි. හොඳේ. විජීය භාග ගුණ කිරීම. හරි. තරංගු තියෙනවා 6 බෙදීම x වැඩි කිරීම 2 බෙදීම 3x. අපිට මේක පුළුවන් දැන් මෙහෙමනේ. මේක දැන් යට බලන්න මේ 3ට 1යි 6ට 2යි. හරිනේ. එතකොට එනවා 4 බෙදීම x වර්ග. ඔච්චරයි. මේක තව සුළු වෙන්නේ නැහැනේ. 4 බෙදීම x වර්ග. 9 බෙදීම. ඊළඟ ගත්තොත් තව පොඩි සුළු කිරීම 4m බෙදීම 5කින් වැඩි කිරීම 3 බෙදීම 2කින්. දැන් මේක සුළු කරද්දී මේ m ට මේ m කැපෙනවා. ඒකල තේරෙනවනේ. යට හරියෙත් එම පදේ තියෙනවා. ලවයෙත් එම පදේ තියෙනවා. අපිට මේ පදය කපලා දාන්න පුළුවන්. තේරුණානේ? හරි. එයාට මුකුත් වෙන දෙකට මෙතන 2යි. මෙහෙම කැපෙනේම නැහැ නේද? 2 වරක් 3 6යි. 6 බෙදීම 5කින්. තේරුණානේ? ඔටේ ලොකු ගාණක් හදන්න ඕනා. හරි. මම මේ පොඩි සුළු ගණන් දැන් හදලා බලන්න ඕන නොමයි කරන්න කියලා. අපි ලොකු ගණනක් හදමු. මෙතනදී කරගන්න ඕන හරියට කැපෙන පද ටික ඒ කියන්නේ සමාන පද තියෙනවා ඒවා කපලා දාන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගුණ කිරීම පුළුවන් නේ. කියන්නේ දෙකට දෙකකින් කැපෙනවා නම් තුනෙන් කැපෙනවා. ඒ ආකාරයෙන් ආදිවාසී සංඛ්‍යාවලින් කැපෙන ඒ ටික ගන්නට ඇස්වලින් පේන්න ඕනේ. සරලම ආකාරයෙන් සුළු කරන්න තමයි මෙතන ඉගෙන ගන්න ඕනේ. විජය භාගිලා ලොකු දෙයක් නෑ. ඔයගොල්ලන්ගේ 60 වරුයි. මොකද ඔයගොල්ලෝ තරම් දැකලා තියෙනවා විජය ප්‍රකාශන කරද්දී ඒ ප්‍රකාශන දැකලා තියෙනවා. මෙතන විජය භාග කියලා ලොකු දෙයක් නෑ. සුළු කිරීම ටික 60 දන්නවනම් වැඩි ඉවරයි. හොඳයි. හරි. මම මේ ගන්න හදනවා.
ඊට පස්සේ බීජීය භාග ගුණ කිරීම කියන කෑල්ල ඉවරයි. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙන්න කොහෙන පත ගානක් ලියනවා. දැන් නම් අමාරු වෙයි කියලා. මේක අමාරු නෑ හොඳ. මේක බලන්න මුලින්ම ප්‍රකාශන සුළු කරන්නේ. මේ ප්‍රකාශන සුළු කරන්නේ හොඳට බලා ගන්න. එහෙමනේ. මම ඔයගලන්ට කිව්වා පද දෙකක්. පද දෙකක වර්ගයේ අන්තරයක් තියෙනවා. අන්තරයක් කියන්නේ අඩු කිරීම. තේරුණා? අන්තරයක් තියෙනවා නම් අපිට ඒක ලියන්න පුළුවන් කිව්වා a ඍණ b a ධන b. එම පදවල අන්තරය සහ එම පදවල එකතුවේ ගුණිතෙන් අපිට ඒක ලියන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ a වර්ග ඍණ දෙකක් ab ධන b වර්ග. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේක. a ඍණ b ගේ වර්ගය. අපි ඉගෙන ගත්තා a කියන්නේ මැද පදයේ වර්ගය ඊළඟට පද දෙකේ ගුණිතය. ඒ කියන්නේ ඍණ b වාරයක් කියතෝ ඍණ ab දෙකේ ගුණිතේ දෙගුණය. දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඍණ දෙකක් ab. ධන අවසාන පදයේ වර්ගය ඍණ b වර්ග වුණාම ධන b වර්ග වෙනවා. මොකද වර්ග වෙද්දී ඍණ අයින් වෙනවනේ. ඍණ ධන වෙනවා. මොකද ඍණ b වල ගේම ඍණ බ. ඒකට ධන වෙනවා. හොඳයි. එතකොට මේ යට ලියනකොට a ඍණ b ගේ වර්ගය වැඩි කිරීම. දැන් මම මෙතන a දෙකක් a ඍණ දෙකක් b. මම මෙතනින් දෙකක් එළියට ගන්නවා. එතකොට එනවා a ඍණ b. දැක්කනේ? ආයිත් a වර්ග ධන a වර්ග ධන ab කියලා දිනවනේ. මම මෙතන උත් ඒකක් එළියට ගන්නවා. a ධන b. දැන් බලන්න මේකේ කැපෙන්නේ ඔයගොල්ලන්ට පේනවද? මේ ධන b ට මේ ධන b කැපුණා. මේ a ඍණ b ට මෙතනින් එකක් කැපුණා. තව එකක් තියෙනවා. a එකට මේක කැපුණා. මෙතනින් එන්නේ ෆයිනල් ආන්සර් එක දෙක බෙදීම a. බලන්න ප්‍රකාශනයේ එනකොට තිබ්බා සුළු කිරීම පේලියයි ගියේ ගාන ඉවරයි. මෙතන ඔයගලන්ට පේන්න ඕනේ මොකද්ද? මේ වගේ දැකින්ද අපිට පුළුවන් මේක වර්ග ප්‍රකාශනයෙන් හදා ගන්න. වර්ග ප්‍රකාශනයක් තියෙනවා. අපිට පුළුවන් මෙහෙම සාධකයක් විතර ලියා ගන්න. ඒ කියන්නේ b a ධන b. ඒ විතර ලියා ගත්තාම ගාන කෙලිම උත්තරේ පේනවා. ඔන්න ඔච්චර සුළු කිරීම වල තියෙන්නේ. ගුණ කිරීම ඔච්චරයි හොඳේ. මේ ඊළඟට යම් බීජීය ප්‍රකාශන අඩු කිරීම. අඩු කිරීමනේ සෝරි. බෙදීම. අඩු කිරීමක් නෑනේ. මේකේ පාඩමේ තියෙන ගුණ කිරීමයි බෙදීමයි විතරයි. බීජීය ප්‍රකාශන තවත් බීජීය භාගයකින් බෙදීම. බීජීය භාගයක් තවත් බීජීය භාගයෙන් බෙදීම. බීජීය ප්‍රකාශන බීජීය භාග හොඳයි. හරි. අපි එකක් ගණන් වලින් ඉවර කරමුනේ. මේකෙදි කරන්නේ මෙහෙමයි. 5 බෙදීම x 10x. මේකේ කරන්නේ මේ 5x. අපි ගන්නවා මෙන්න මුගේ පරස්පරය. මුගේ පරස්පරය ගත්ත ගමන් x වලට යනවා 10 පල්ලෙහාට එනවා. එතකොට x කට් වෙනවා 5ට 1යි 10ට 2යි. දැන් ඕගොල්ලෝ බලන්න ඇයි මේ පරස්පරය ගත්තාම මේක ಗುಣ වෙන්න ඕනේ. ඇත්තටම මේක අදහස් වෙන්නේ මෙන්න මේක. හොඳයි. මේ 5x මම බෙදනවා 10යි බෙදීම x කිය. එතකොට මෙන්න මේ x පදය උඩට යනවා. තේරුණාද? ඔන්න ඔක තමයි මෙතන වෙලා තියෙන්නේ. මෙතන පරස්පරය අර්ථය වෙන්නේ මේක උඩට මාරු කරගම මෙතන ගුණ කිරීමක් වෙනවා. එච්චරයි. තේරුණාද? සුළු කිරීම පාස් වෙන්නේ දැන් ඔච්චරයි මේ බෙදීම ක්‍රම ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ පරණ සුළු කිරීම ටිකමයි තියෙන්නේ. ගණන් ටික හදන්න තමයි තියෙන්නේ. අපි තව ගණන් දෙක තුනක් හදමු. ගණන් හදන්න හොඳ ගානක්. x වර්ග ධන 4x බෙදීම 3y බෙදීම x වර්ග ඍණ 16ක් 12ක් y වර්ග. දැන් ඔයගොල්ලෝ මේක පේනවනේ. එන්න සුළු ගණිතය බලා ගන්න. හොඳයි. දැන් මෙතන x වර්ග ධන 4x තියෙනවා. මේකෙන් පොදු පදයක් ගෙට ගන්න. පොදු පදයක් තියෙනවා x. x එකක් ගත්තාම x ධන 4 කියලා එනවා. ඊට තියෙනවා 3යි. මම උගේ උඩට මාරු කරලාම ලියා ගන්නවා. ඒතර පරස්පරය ගත්තාම කෙලින් මේක වැඩි වෙනවනේ. වැඩි කිරීමක් විදිහට ලියා ගන්න. බෙදීම අයින් කරගන්න නම් ඒක පරස්පරය ගත්තාම වැඩි කිරීමක් වෙනවා. ඒතර 12ක් y වර්ග. ඔගොල්ලෝ මෙතන තියෙනවා x වර්ග ඍණ 16. මේ තියෙන x වර්ග ඍණ 4 වර්ගයනේ. එහෙනම් මම කිව්වා පද දෙකක් tie පද දෙකේ වර්ගයක් නිය අන්තරයක් තියෙනවා නම් ඒක ලියන්න පුළුවන්. එම පද දෙකේ අන්තරයේ ගුණිතයක් සහ අන්තරයේ සහ එම පදවල එකතුවේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. ඔන්න ඔහොම ප්‍රකාශනයෙන් ලියන්න පුළුවන්. මම කිව්වානේ. x ඍණ 4 වැඩි කිරීම x ධන 4. මේක එතකොට y ට එකක් කැපෙනවා. මෙතන y එකක් ඉතුරුයි. ආයෙත් 3ට 1යි 12ට 4යි. මෙතන x ධන 4ට මෙතන x ධන 4ක් කැපෙනවා. මෙතන එනවා 4ක් yx බෙදීම x ඍණ 4. පේනවනේ සුළු කිරීම.
සුළු කිරීම මාර ලේසි. ගාන පේනවනේ මාරම ලේසි සුළු කිරීම. සුළු කිරීම හැට පුළුවන් කියන්නේ ඇත්තටම මේ අර ඕල් වල තියෙන හොඳ සුළු කිරීම ටික හදාගෙන යන්න. මොකද ඒ වල මැච් කරද්දි සුළු කිරීම හොඳට තියෙනවා. තේරුණාද? ඒ සුළු කිරීම බැරි හින්දා මැච් සමාරු වෙන්න පුළුවන්. ඔයගලන්ට ඕල් වල මැච් සමාරු වෙන්නේ තේ වල මැච් සමාරු වෙන්නේ සුළු කිරීම ඕල් හින්දා. සුළු කිරීම ටික හොඳට පුළුවන් නම් ඇත්තටම මැච් සමාරු නැහැ. අනිත් ඒවා අල්ලගන්න ලේසි. තේරුණානේ? අපි තවත් ගානක් හදමු. p වර්ග ධන pq බෙදීම p වර්ග ඍණ pr බෙදීම p වර්ග ඍණ q වර්ග p වර්ග ඍණ r වර්ග. අම්මෝ නම දෙයක් නේ. කිසිම මේක ඉතර වලන්නේ. මේකත් මෙහෙමයි තියෙන්නේ. මොකද්ද මම හිතන p වර්ග ධන pq තියෙනවා. මම p එකක් එළියට ගන්නවා. මොකද p පොදුයි. එතකොට එනවා p ධන q යට තියෙනවා p වර්ග ඍණ pr. මම මේකනො p එකක් ගන්නවා. එතකොට p ඍණ r ඉතුරු වෙන්නේ දැක්කනේ. මම මේක පරස්පරය ගත්තා. මේ පද දුර ගත්තා. මෙතන තියෙන බලන්න පද දෙකක වර්ගයන් යන්තරයක් කියලා මේක ලියන්න පුළුවන් p ඍණ r වාරයක් p ධන r. එතකොට මේ පද යට එනවා. එතකොට මේකක් පුළුවන් පද දෙකේ වර්ග ගුණිත පද දෙකේ වර්ගයන් යන්තරයක් තියෙන්නේ. ඒක ලියනකොම p ඍණ q වාරයක් p ධන q p ඍණ q ට මෙතන p ඍණ q එකක් කට් වෙනවා. මෙතන p ධන q ට මෙතන p ධන q එකක් කට් වෙනවා. මෙතන p ට මෙතන p කැපෙනවා. අන්තිම ආංශය කියනවා p ධන r බෙදීම p ඍණ q. දැක්කද? ගණන් තුනක් හදුවා ඇති දෙයක් නැහැ. පේලි තුනෙන් උත්තර ගන්න පුළුවන්. ඕගලන්ට මම ඒක මේ පොඩි පොඩි සුළු කිරීම නැතුව ලොකු සුළු කිරීම කියලා දුන්නා. මෙතන සුළු කිරීම ටික හැඩ දෙක දැනගත්ත කියන්නේ ගාන ලේසි. හොඳයි. ඔන්න ඔච්චරයි ඉතින් තියෙන්නේ. විජය භාගවල අපි දැන් එකකට විජය භාගයක් ගුණ කරන්න විජය භාගයක් බෙදීමේදී කරන අපි පරස්පරය ගන්න. පරස්පරය කියලා ඇත්තම අදහස් වෙන්නේ මේකනේ. දැන් x ධන 4 බෙදනවා කියලා x ධන 5. එතකොට මේ කියන්නේ x ධන 4. එතකොට මේ 4 වැඩි වෙනවා x ගෙන් මේ 5 තියෙනවානේ මේ 5 උඩට යනවා. මෙහෙම තින්න බෑනේ 5 දරට යනවා. එතකොට මේක වෙන්නේ නැහැ. ඒක පරස්පරය කියලා නෝකයි ඉන්නේ. එතකොට 5 බෙදීම 4. තේරුණානේ? අය අදට පාඩම ඔච්චරයි. 10 වසරේ ඊළඟ පාඩම දාන්න ඕනේ. වැටික් කරා යන්. දැන් අද 13 අද ජුලි 13. හටම තව ඕලවලට ලොකු කාලයක් නැහැ. වැටික් කරගෙන ඊට පස්සේ පාස් ක්විස් ටික පටන් ගන්නවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මාත් එක්ක ඉන්න. හරි. එහෙනම් කැපුණා.